ඔන්න ඉතින් ගොඩක් දවසකින් අපි ගියා ඇල්ලේ ට්‍රිප් එකක්. ඇල්ලේ යද්දී අපි හැමෝටම ඉස්සෙල්ලාම දකින්න හම්බ වෙන්නේ රාවණා දිය ඇල්ල. ඉතින් ඒ වුණාට අද අපි යන්නේ රාවණා දිය ඇල්ලේ මුදුන බලන්න. ඉතින් හොටෙල් එකක් මැදින් මේ වගේ දිය ඇල්ලකට යන පාරක් ඇති කියලා කවුද හිතුවේ? ඔන්න දැන් අපි රාවණා ඇල්ලේ මුදුනට ආවා. ඒ වුණාට ඇල්ල බලන්න තව ටිකක් දුර යන්න ඕන. ලස්සන view point එකක් හම්බුන නිසා අපි පොඩ්ඩක් එතන නතර වෙලා ඒක දිහා බලාගෙන හිටියා. ඔන්න ඉතින් ආයෙත් අපි අපේ ගමන යන්න පටන් ගත්තා. හරි පරිස්සමෙන් තමයි මේ ගමන යන්න ඕන. මොකද පොඩි අඩිපාරක්නේ තියෙන්නේ. ඉතින් එහෙම යද්දී අපිට හම්බුණා පුංචි දොළ පාරක්. මේකෙත් වතුර හරීම කූල්. ඔන්න මේ දැන් අපි ඉන්නේ රාවණා ඇල්ලේ උඩ කොටසේ. මේ වතුර හරීම සීතලයි, හරීම පිරිසිදු. ඒ වගේම මේ පරිසරය රැකගන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි ඇල්ලෙන් නුවරඑළියට ආවා. මේ දැන් අපි ඉන්නේ නුවරඑළිය ගෙගරි පාක් එකේ. හැමෝම යනවා වගේ බෝට් රයිඩ් එකක් යන්න අපිත් අමතක කරේ නැහැ. හැබැයි මේ එක්ස්පීරියන්ස් එක නම් අමතක වෙන්නෙත් නැහැ. ඉතින් පුළුවන් කාලේ ජීවිතේ හැම දෙයක්ම ඔයා එක්ස්පීරියන්ස් කරලා තියාගන්න. දවසක ඔයාට ඒවා සුන්දර මතකයක් වේවි. මේ හැම දෙයකම පිටිපස්සෙන් ඉන්නේ මගේ හස්බන්ඩ්. එයා කියන්නේ ඔයා බය නැතුව යන්න මම පිටිපස්සෙන් ඉන්නවනේ කියලා. ඉතින් මම මගේ හස්බන්ඩ්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට නම් ඔබ ආදරේ
තප්පරයක් ගානේ මට මතක් වෙන්නේ ඔබේ රූපේ आया है आज लबों पे ये प्यार बड़ी मुश्किल